මේ මිදිවැල මව් පඳුරක් හැටියට මව්සාක හැටියට තමයි මම ගියන්නේ හැදුවේ. ඒකට ඒකේ ඒ විදිහට අතු ගන්න තවන් කරන්න වර්ග වෙන වෙනම මව්සාක හදනවා මේ එකක්. ඒකට දැන් මේකේ මෙන්න මේ අතු මෙහෙම කැපුවා මෙහෙම කිට්ටුවෙන් මේකෙන් එන අලුත් සිකිල්ලට මේ මල් පිපෙනවා. ඒකට වැඩ දෙකක් එකට සිද්ධ වෙන්න තමයි ඒ කාලේ අල්ලලා මම ගන්නෙ. දැන් මේ මෙහෙම එකක් එනවා බිමේ. මේකත් පාතින්ම කපන්නේ. මේක. එතන ඒකල කප්පාදුවක් කරනවා ලෝභ නැතුව කප්පාදු කරන්න වෙනවා. මේක මම මේකත් කපන්න පුළුවන් ලෝභ නැතුව. ඒ සඳහා හොඳ කතුරක් අවශ්‍යයි. මොකද සෙක්‍රටරියට් කියන මේ උපකරණය ඉතා බාල විදිහට තියෙනවා. ලංකාවේ රුපියල් 500ක් තියෙනවා. නමුත් මේක හොඳ මට්ටමේ කතුරක්. මේවා ඉතින් මිදි වතු වලටම අවශ්‍ය වෙනවා කප්පාදු කරන්න. ඒක මම ගෙන්න ගත්තා මේ මිදි වැඩේටම. මේක මම යන්න අරිනවා අලුත් එකක් හැටියට. මේවා ඇත්තටම මම දකිනවා සමහර රටවල් වල මේවා කපන්නේ දැන් සමහර රටවල ඕනේ ඕස්ට්‍රේලියාවෙත් ගිහිල්ලා ඉන්න අපේ ප්ලාන්ටර්ස්ලා මේ ප්ලාන්ටර්ස්ලා මේ ඒ ඉහළ අධ්‍යාපනයක් තියෙන අය ඩිප්ලෝමා උපාධි එහෙම තියෙන අය තමයි ලංකාවෙන් කෘෂිකර්ම ගත්ත අය තමයි ගිහිල්ලා මේ කප්පාදු කරන වැඩේ කරන්නේ. මොකද ඒක පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. දැන් පුළුවන් අපිට මෙන්න මේකත් තව ටිකලකට අපල ගන්න. ඒක මේ මොනවා අයින් කරලම පුළුවන් මේ වෙලාව අයින් කරනම හොඳයි කියලා හිතෙනවා. හොඳට බලන්න ඕනේ. දැන් මේක සිකිල්ලකට ගන්න පුළුවන් මෝරලා නෑ මේක පැල කරන්න බෑ. මේ කියන්නේ පැල කරන්න බෑ. ඉතින් ලෝභ කොටොන්න තියාගන්නත් පුළුවන්. නැත්නම් ඒක කපලා දැම්මත් ඒක කවන්නේ. දැන් මෙන්න මේ වැල මේ තියෙන මේකේ කොහෙවත් අලුත් සිකිල්ලක් ගන්න බෑ. ඒ හින්දා අලුත් සිකිල්ලක් එන්න තියෙන තැනකින් නවත්තලා මෙහෙම මේක මෙතනින් කැපුවාම ඊළඟ සැරේදී කප්පාදු කරනකොට හොඳයි. ඊට පස්සේ මේකත් පුංචි රිකිල්ලක් මේ යන්නේ ඒකෙත් සිල්ල මම මුලට ගිහිල්ලා එතනින් කපපුවම මෙයා පන්දුට දායි. ඒක මුලට යන තැන එතන මේ යන්නේ. ඒක ලෝභ වුණොත් මේ වැඩේ කරන්න හරි අමාරුයි. ලෝභකම අතාරින්න ඕනේ. ඉතින් තමයි බලලා තියෙන්නේ.
ඒ ගෙඩි තියෙන හින්දා කපන්න බැරුවේ. නම් මෙතන මේක ගෙඩියක් තියෙනවා මේක අපිට හිතන්න මේ වෙලාවේ දුක් වෙලා බෑ. මේක උලාදුර බාංගල වගේ ඇවිල්ලා. එතකොට මේ එක පොකුරකට මෙච්චර එකක් තියාගන්න බෑ. මිදිවලට සැලේ කපනකොට අපිට මත්තාවෙන් කෙටි කරලා අතු ගන්න පුළුවන්. මිදිවලට කෘමි හානියක් නෑ කියලාම කියන්න බෑ. හැබැයි ඒක දඩමීම කරගෙන මිදිවලට විශාල කෘමි නාශක ටිකක් ගහන එකට නම් මගේ කැමැත්තක් නෑ. දැන් මෙච්චර විශාල මිදිවැල් ටිකක් තියෙනවා. එකම එක මිදිවලකට ඇවිල්ලා තියෙනවා කෘමිය. ඒ යාගේ කාලය ඇත්තටම සමන්ලෙක් වෙන්න බලාපොරොත්තු වෙන තමයි එයා තෝරගෙන තියෙන මේ ගහ බිත්තර දාන්න. එතකොට ඒ සත්ව වෙලා මේකේ බිත්තර දාලා පණුවෙක් වෙලා පණුවා මේ ටික කාලෙට පස්සේ එයා සමන්ලෙක් වෙලා කෝෂයක් හදාගෙන එයා යනවා. ඉතින් අපි ඒක ඉවසන්න පුළුවන් වෙන්නත් ඕනේ. මම පෙන්නන්න ගත්තේ සතා. මේ තියෙන්නේ මේක ලස්සන සමනලෙක් වෙයි. මේ තියෙන පණුව දෙන්නෙක් මේකේ ඉන්නවා. මේ ඇවිල්ලා මේ දැන් එයා කොලේ කනවා මේ කොලේ. මේ කන්නේ ලස්සනට ඒ කොලේ කාගෙන එයාගේ ජීවිතය ගොඩනගා ගන්න හදනවා. මිදිගෙඩි දෙකකුත් තියෙනවා. මං කපලා ගත්තේ මේ ඒක ඉගෙන ගන්න. මේකට මම ඉතින් කියන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද මේගොල්ලන්ට අවහිරයක්. ඒ කාලා ගියාවේ කියන එකයි මගේ නම් වැඩේ. නැත්නම් ඉතින් මේකට උදේ 4 විතර අලු ටිකක් ගැහුවා නම් මේක වැලට ඊට පස්සේ මීට සත මේ කාලේ හඳුර ගන්න ඕනේ. මීට සත දෙකකට කලින් විතර තමයි අලු ටිකක් ගහන්න ඕනේ උඩින්. එතකොට ඒ සතාගේ අම්ම ඇවිල්ලා බිත්තර දාන්නේ. බිත්තර මොකද ඒක බිත්තර දාන්න බෑ. අලි තුනුයි අලු මේ තට්ටුවක් ඒක උඩ තියෙන හින්දා වැල බේර ගන්න පුළුවන්.